යාළුවනේ ඔයාලට මම අද ආවේ මට ගොඩාක් දුක හිතුණා. මොකද මම දැන් ලංකාවේ වටේම මම ක්‍රීම් බිස්නස් වගේ සීරම් හැමදේම අරගෙන යනවා. ඉතින් ඔයාලා දන්නවා මම මේ වගේ සුදුට හිටපු කෙනෙක් නෙමෙයි. දැන් උනත් මම සුදු වෙලා ඉන්නේ මගේ මේ ක්‍රීම් ගාලා. ඔයාලට පේන ඇති මම ෆිල්ටර්ස් වල දාලා නැහැ. ඔයාලට තේරෙන්න ඕනේ මම ෆිල්ටර්ස් දාලාද නැද්ද කියලා. මොකද මම ළඟින් ආශ්‍රය කරන අය දන්නවා මම කොච්චර සුදුද කියලා. ඉතින් ඒ සුදු උනේ මගේ රතුකල් ප්‍රොඩක්ට් නිසා. ඉතින් මම ඉස්කෝලේවත් යන්නේ නැතුව අට වසරේ විභාගේ ෆේල් වෙලා තමයි මම මේ ක්‍රීම් බිස්නස් එකේ මේ පාඨමාලා හදාරුවේ. ඉතින් ගොඩක් අය මට අභිභවා යන්න උත්සාහ කරනවා. ඉතින් එක එකක් කළා මට අනම්මනම් කියනවා ක්‍රීම් බිස්නස් කරන අය මම මේ වගේ එන්නේ කොහෙන්වත් නෙමෙයි මම මේවා මමමයි හදන්නේ. වත්ත පහලින් කවුල ගන්න දේවල් වලින් තමයි නැචරල් විදිහට මම මේ දේවල් කරන්නේ. ඉතින් මම යන මගේ බල්ල බිරුවට මම නවතින්නේ නැහැ. මම උන්ට ගල් ගහගෙන හරි ඉස්සරහට යනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ සුදක් ලබා ගන්න. ඔයාලට පේනවා මේ මුකුත් ෆිල්ටර්ස් නෙමෙයි. ෆිල්ටර්ස් නම් ඔයාලට තේරෙන්න ඕන. ඔයාලා බූරුව නෙමෙයිනේ. ඉතින් මේ ප්‍රොඩක්ට් ඔක්කොම ගන්න. මේක මගේ ලිප් බාම් එක. ඔයාලට පේනවා ගෑවත් ගෑවේ නෑ වගේ තියෙන්නේ. එනවනේ. ඉතින් මම පත්තේම සුදු කෙනෙක් නෙමෙයි. හැබැයි මම අත්හදා බැලීම් කරලා තමයි මේ ප්‍රොඩක්ට් මම හැදුවේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔය එක එක්කෙනා කියපු පළියට ඒ එක එක්කෙනා කියපු දේවල් වලට රැවටෙන්න එපා. ඉතින් ඔයාලා ගන්න මගේ ප්‍රොඩක්ට් ඉතින් මම ඒ අක්කලාට කියන්න තියෙන්නේ ඔයාලා මොන දේ කරත් මගේ ගමන නවත්තන්න නැහැ කියලා. ඉතින් මට ආ වීඩියෝ දාන්න තියන්න එපා. මොකද මගේ ගමන මම යනවා. මට දැන් වෙනකොට ඔගස්ට් 10000 ගණක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ආ වීඩියෝ දාන්න තියන්න එපා. මම බයත් නංගි වාට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයා හිතන්න එපා මම ඔයාගේ වීඩියෝ එක දැක්කේ නැහැ කියලා. ගයිස් ඔයාලා මගේ ප්‍රොඩක්ට් ගැන හොඳටම දන්නවා. ඉතින් මම පිටරටවල් වලට මගේ ක්‍රීම් සෙට් එක යවනවා. ඒ ක්‍රීම් සෙට් එක මම තල 75ක් විතර වෙන්නේ. මම දැක්ක පොඩි බටු නංගි කෙනෙක් කියන වැල්වට අරන් දුන්නා. ඉතින් මම ඒවා ගණන් ගන්න නැහැ. ඉතින් දැන් වෙනකොට එයාලට කලින් මම මේ ක්‍රීම් බිස්නස් කරගත්තේ මේ ප්‍රතිඵල තියෙනවා. ඉතින් මගේ මේ කලර් එක හම්බුනේ මගේ ක්‍රීම් එකේ හින්දා. ඉතින් ඔයාලා ගාලා බලන්න මේ ක්‍රීම් එක හොඳද නැද්ද කියලා. ඉතින් පාඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ එකමාරකට මේ ක්‍රීම් හොඳට වැටි. ඉතින් රුපියල් 75ක් කියන්නේ පොඩි ගාණක් දැන් අයද. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ VIP ක්‍රීම් සෙට් එකත් ඔයාලට පුළුවන් මගෙන් ගන්න. ඉතින් මට කියන්න තියෙන්නේ ඔය පොඩි නංගිට ඔයාලා සම්මාන පිට සම්මාන ගත්තට මට කිසිම මොනාවක් නෑ. ඔය සම්මාන පස්සේ යන මොකද කියනවද? ඔය සම්මාන